සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ඉතින් ඔයගොල්ලෝ අද අපිත් එක්ක එකතු වෙන තවත් ට්‍රේස් ටෝක් වැඩසටහනත් එක්ක අද අපිත් එක්ක එකතු වෙනවා ඊටමත් දක්ෂ ඒ වගේම තරුණ ව්‍යවසායකයෙක් නමින් ඔහු හරිඳු පෙරේරා. ඉතින් ගොඩක් ආදරෙන් සහ ගෞරවයෙන් හරිඳුව පිළිගන්නවා අපේ මේ වැඩසටහනට. අයිබෝවන්. අද අපි පළවෙනි ප්‍රශ්නේ තමයි හරිඳු. මම ඉස්සෙල්ලාම කැමති දැනගන්න හරිඳු කියලා කියන්නේ කවුද කියලා. හරිඳු කියන්නේ ඇත්තටම තාම අවුරුදු 18ක් කියලා ස්කූල් ස්ටුඩන්ට් කෙනෙක්. හොරණ තක්ෂිලා වෙන ගන්න A levels 2026 ෆිසිකල් සයන්ස් වලින් කරන ස්ටුඩන්ට් කෙනෙක්. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ඒ ජර්නි එකත් එක්කම පැරලල් යන ස්ටාර්ට්අප් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වගේම ඉන්වෙන්ටර් කෙනෙක් මයික්‍රෝබයොලොජි සෙක්ෂන් එකේ. එතකොට ගොඩක් අයට හිතෙනවා කොහොමද මේ ඔක්කොම ඒ වුණාට ඒ ඔක්කොම කරගෙන মালටි ටාස්කින් එක මිනිස්සෙක් කියලා කියන්න පුළුවන්. හරි. ලෝටස් ඇග්‍රෝ කියලා කියන්නේ මොකක්ද? එතකොට කොහොමද මේ ලෝටස් ඇග්‍රෝ කියන අදහස ආවේ සහ ඔයාගේ ස්ටාර්ට්අප් ජර්නි එක ගැන පොඩ්ඩක් කතා කරොත්. 2021 ලංකාවේ ලොකු ප්‍රශ්නයක් ආවා ක්‍රයිසිස් එකක් එක්ක ඕගැනික් ෆර්ටිලයිසර්ස් වලට ගවර්න්මන්ට් එක ෂිෆ්ට් එකක් ආවා. එතකොට ඇත්තටම තමයි ෆැමිලි බිස්නස් එකක් තිබ්බ ඇග්‍රිකල්චර් වල. ඒකත් එක්ක පැරලලි මට පොඩි අයිඩියා එකක් ඒ කියන්නේ ගොඩක් මම පොඩි කාලේ ඉඳන්ම මගේ එකක් තිබ්බා එන්වයරන්මන්ට් එකත් එක්ක කනෙක්ට් වෙලා අලුත් දේවල් හොයන්න how nature works කියන කන්සෙප්ට් එකට යන්න. එතකොට ඔයත් එක්ක මට පොඩි අයිඩියා එකක් ආවා ඕගැනික් ෆර්ටිලයිසර්ස් ඇයි ලංකාවේ ඔච්චර ෆේල් වෙන්නේ කියන ප්‍රශ්නේ. يعني රටවල් ගොඩක් දැන් යද්දි සස්ටේනබල් ඇග්‍රිකල්චර් ඕගැනික් ෆර්ටිලයිසර්ස් එක ඉස්සරහට යද්දි ඇයි අපේ රටේ මේ ඕගැනික් ෆර්ටිලයිසර්ස් ෂිෆ්ට් වෙච්ච එක මේක ක්‍රයිසිස් එකක් වුනේ. ඔය කියන ප්‍රශ්නේ හොද්දි මට දැනගන්න හම්බෙච්ච එක මම මගේම රිසර්ච් එකකින් මම හොයාගත්ත දේ තමයි අපි ගොඩක් දුරට ඕගැනික් ෆර්ටිලයිසර්ස් කියලා යනවා. හැබැයි අපි එන්වයරන්මන්ට් එක වැඩ කරන විදිහ අමතක කරනවා. එතන බයොලොජිකල් පාර්ට් එක ඔක අමතක කරලා තියෙනවා. එතකොට ඒත් එක මම පොඩි මයික්‍රෝබයොලොජි ගැන රිසර්ච් එකක් කළා. මගේ අංකල් කෙනෙක් එක්ක පාර්ට්නර් වෙලා අපි පටන් ගත්තා මයික්‍රෝබියල් සොලියුෂන්ස් ඇග්‍රිකල්චර් වලට හදන්න. පටන් ගත්තා ඇග්‍රිකල්චර් වලින්. එතකොට ඇග්‍රිකල්චර් උනාට ඒක දැන් වේස්ට් මැනේජ්මන්ට් දක්වා විහිදලා දෙන වේස්ට් මැනේජ්මන්ට් ක්ලීනින් සහ තවත් ඉන්ඩස්ට්‍රීස් ගොඩකට යනවා. එතකොට අපි කරන්නේ ඇග්‍රිකල්චර් වල තියෙන ෆර්ටිලයිසර්ස් ස්ටිමියුලේට් කරලා ගහකට අරන් දෙන එක. ගොඩක් අයට දැන් තියෙන ප්‍රශ්නයක් කොච්චර පෝර භාවිතා කළත් අවශ්‍ය ඵලය හම්බ වෙන්නේ. ලංකාවේ ඇග්‍රිකල්චර් තමයි ලොකුම ඉකොනොමිකල් ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එක වෙලා. ඒ ඉම්පැක්ට් එක එන්නේ තියෙන හේතුව තමයි. ඒතකොට ඒ කියන ක්‍රයිසිස් එකට ආන්සර් එකක් විදිහට දැන් අපි බයෝ ස්ටිමියුලන්ට් එකක් දැන් මාකට් එකට හැන්ඩල් කරන්නේ. එතකොට මේක පටන් ගත්තේ 2021 දැන් වෙද්දී එතන ගොත් ලොකු අවුරුදු 4ක් විතර රිසර්ච් එකක් ගිය තනිකරම ඊට පස්සේ ඉන්කෝපරේට් කරලා ලාස්ට් ඉයර් තමයි go to market strategy එකෙන් අපි මාකටිං වලට පටන් ගත්තේ ලෝටස් ඇග්‍රෝ මාකට් එකට එන්න ගත්තේ ගිය අවුරුද්දේ ඩිසෙම්බර් වලින් තමයි හරියට කිව්වොත්. හරිම රසවත් කතාවක් ඒ ගමන පිළිබඳව කතා කරත් දැනගනිද්දී මම මෙහෙම දෙයක් අහන්නම් හරිදු. ට්‍රේස් ශ්‍රී ලංකා කියන ස්ථානය ගැන නැත්නම් මේ ට්‍රේස් ශ්‍රී ලංකා කියන තැන ගැන හරිදුගේ අදහස මොකක්ද? සහ මේ ට්‍රේස් ශ්‍රී ලංකා වලින් හරිදුට හම්බුන සපෝට් එක කොයි වගේද? ට්‍රේස් එක. ඇත්තටම ස්ටාර්ට්අප් එකක් විදිහට ස්ටාර්ට්අප් එකක් කියලා අයිඩියා එකක් තිබ්බේ නෑ. මම ලෝටස් එක පටන් ගන්නේ මට තිබ්බේ මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න. මම ස්ටාර්ට්අප්ස් ගැන දන්නේ මම මේ එන්ටර්ප්‍රෙනර් වලට හරිම අලුත්. මොකද මම 2021 කියන්නේ around මම grade 9 වල වගේ. මේ මෙලෝ දෙයක් දන්නේ. එතකොට මම ගියා ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට්ස් මං ගිහින් ඇති 20ක් 30කට වැඩිය ගොඩක් තැන් වලින් රිෆියුස් වෙන මොකෝ අපේ සිස්ටම් එක හරි අමාරුයි අපිට සර්වයිව් වෙන්න විශේෂයෙන් තරුණ ව්‍යවසායකයින්ට. එතකොට මට හම්බ වෙනවා ශ්‍රී ලංකා ඉන්වෙන්ටර්ස් කමිෂන් එක. ඒකේ මම ඉන්වෙන්ටර් කෙනෙක් විදිහට එක්සිබිට් කරනවා සහසක් නිමවුම් කියලා එක්සිබිෂන් එකේ. ඒකේ ගෙස්ට් ස්පීකර් කෙනෙක් විදිහට එනවා හේමින්ද ජයවීර කියලා සර් කෙනෙක්. මම මේ විදිහ හේමින්ද සර් ගැන අහලත් නැහැ. හේමින්ද සර්ව එදා තමයි මම පළවෙනි වරට දැනගන්නේ. හේමින්ද සර්ත් එක්ක කතා කරලා මම හේමින්ද සර්ත් එක්ක තමයි ඊට පස්සේ ෆස්ට් ටයිම් ට්‍රේස් එකට එන්නේ. අන්න එදා දැන් මම දැනගන්නේ මේ ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එක ට්‍රේස් එක ඔක්කොම. එදා ඉඳන් අද වෙනකම් මගේ ජර්නි එකේ ට්‍රේස් එක කියන්නේ අතර මට ගෙදර වගේ තමයි. ට්‍රේස් එකේ හේමින්ද සර් ඊට පස්සේ ටීම් එක මට දෙන සපෝට් එක මෙන්ටර්ෂිප් එක මේ ජර්නි එක ඇත්තටම මම මේ විදිහට එන්නේ එක්ස්පෝස් වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් මට හම්බෙච්ච එක්ස්පෝෂර් එක. ඒකට මේන්ලි හෙමින්ද සර් තමයි මට සපෝට් කරන්නේ එදා ඉඳන්. හරිඳු මේ ස්ටෙප්ස් මම මේ ගයිඩ්ලයින් එක ගන්න. ඒතකොට ට්‍රේස් එකේ තියෙන පැරාමීටර්ස් කොහොමද ස්ටාර්ට්අප් හබ් එකක් විදිහට ට්‍රේස් එක ලංකාව වැඩ කරන්නේ කියන එක හරිම ලයිව් එක්සාම්පල් එකක්. එතකොට ඒක මට තේරෙන්නේ අර ස්ටාර්ට්අප් එකක් තියෙනවා ට්‍රේස් එකට આવත් පාට කොහෙන් හරි කිසිම මොන ප්‍රශ්න අරන් ආවත් උත්තරයක් දෙන්න ට්‍රේස් එකේ ඒකට ආන්සර්ස්
ටූල් කිට් එක තියෙනවා. එතකොට මොන ප්‍රශ්න අරන් ආවත් ෆන්ඩ්ස් වලින්ද මෙන්ටර්ෂිප් වලින්ද රිසෝසස් වලින්ද මොකෙන් ආවත් ට්‍රේස් එක ගාවේ හැම එකටම ආන්සර් දෙන්න. මොකද ට්‍රේස් එක වැඩ කරන්නේ හබ් එකක් විදියට. ඒක මට මාරම විදියට සපෝටිව් ඉකෝසිස්ටම් එකක් විදියට සම්පූර්ණ මොකද මම බේස් උනේ ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට්ස් එකක් හොද එකක්. ඊට අමතරව ප්‍රයිවට් ඉන්ස්ටිටියුට්ස් විදියට ට්‍රේස් එක ඊට අමතරව ජෙනරේෂන් ඇෆෙක්ට්. ඔය කට්ටියත් එක තමයි මම වැඩ කරන්නේ ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එකේ. මට කියලා අර ලොකු එක්ස්පෝෂර් එකක් කනෙක්ෂන්ස් මුකුත් තිබ්බේ නැති කාලෙක මේ විදිහට ස්ටාර්ට්අප් එකක් ඔන්ටර්ප්‍රෙනර් බිස්නස් මොඩල් එකකට අරන් එන්න තැනට උදව් කරේ ට්‍රේස් එකයි හෙමින්දසයි මම කියවනේ ටීම්ස් ඊළම්. ඉතින් ට්‍රේස් එක එතකොට මම දකින්නේ ඇත්තටම ස්ටාර්ට්අප් කරන ඕන කෙනෙක්ට ගයක් වගේ තැනක් තමයි ට්‍රේස් එක කියන්නේ ඇවිල්ලා ඕගොල්ලොන්ට ඕනේ ප්‍රශ්නයකට උත්තරයක් කරගන්න පුළුවන්. ට්‍රේස් එක හරියට අර තිබිරිගේ කියලා කියන තිබිරිගේ ස්ටාර්ට්අප්ස් වල ගන්න තමයි අපිට තියාලා පුළුවන්. අනිවාර්යයෙන්. හරි. එතකොට හරිද මම අන්තිම يعني අවසාන වශයෙන් මම වගේ අහනවා එක ප්‍රශ්නයක්. ඔයා වගේ තරුණ ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න තවත් ගොඩක් අය ඉන්න පුළුවන්. එතකොට මම දැනගන්න කැමතියි දැන් ඔයාගේ තැන ඉඳලා ඔයා මේ ආපු ජර්නි එක ඇතුලේ ඔයා මොනවද එයාලට දෙන්න කැමති අපි කියමුකෝ උපදෙස් නැත්නම් පොඩි මෙන්ටර්ෂිප් එකක් වගේ දෙයක්? උපදෙස් නෙවෙයි මගේ එක්ස්පීරියන්ස් එකක් කියන්නේ ඒක. විශේෂයෙන් ස්ටුඩන්ට්ස්ලා ලංකාවේ ඇත්තටම මාර කැපැසිටි එකක් තියෙන මේ එඩියුකේෂන් සිස්ටම් ඉස්කෝලවල ගියාම මොළ තියෙනවා අපිට හිතාගන්න බැරි තරම් මිනිස්සු ඉන්නවා මේ ඉස්කෝලේ ඇතුලේ එඩියුකේෂන් සිස්ටම් එකේ. මම කියන එක පළවෙනි දේ තමයි ගොඩක් අය මේ ඒ ස්ටාර්ට්අප් එකක් පටන් ගන්නවා බිස්නස් එකක් නැත්නම් ඉන්වෙන්ටර් කෙනෙක් විදියට. ගොඩක් අය ලංකාවේ බලාපොරොත්තු වෙන දේ තමයි අපි බන්දීසියක දාලා හැමදේම ගෙනත් තමන් ළඟට ගෙනත් දෙන එක. අන්න ඒක තමයි ෆස්ට් වැරද්ද අපි අය කරගන්නේ. කිසිම දෙයක් ළඟට ගෙනගෙන ඉන්න එපා. ඔයාට හරියට සර්ච් කරලා බැලුවොත් ලංකාවේ තරම් opportunities හරි ලේසියෙන් grab කරගන්න තියෙන තැනක් මේ නැතුව ඉතින් මොකද මම එක්ස්පීරියන්ස් කළා සපෝට් ඉකෝසිස්ටම් එකේ ප්‍රශ්න තියෙන පොළ ලංකාවේ but opportunities වශයෙන් මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක මම ජෑන් වල ගියා ෆෙබ්‍රුවරි ඉන්දියාවල IITM එකේ ඒ කියන්නේ ඉන්දියාවේ තියෙන මේන් ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් හබ් එක තමයි Indian Institute of Technology මැඩ්‍රස්. එතකොට ඒකෙදී අපි දැක්ක දෙයක් තමයි ඒ ළමයි කොච්චර කට්ටක් කාලාද කියන්නේ කොච්චර කම්පිටිෂන් එකකින්ද එළියට එන්නේ. ලංකාවේ කියන කම්පිටිෂන් එක හරි අඩුයි. ඒතර ඔයාලට හරි නිදහසේ ගිහිල්ලා තැනකින් දෙයක් කරගන්න පුළුවන්. එතකොට මම මේ ජර්නි කියන එකේට කියන දෙයක් තමයි කිසිම දෙයක් වෙනකම් බලන් ඉන්න එපා. ඔයා මහන්සි වුණොත් ඔයාට ලස්සනට දේවල් ලංකාවේ බිල්ඩ් අප් කරගන්න පුළුවන්. සහ secondly කවදාවත් ඔයා ප්‍රශ්නෙට උත්තරයක් කරනවා නම් ඒක ලංකාවට විතරක් සීමා කරන්න එපා. always take the concept as go globally. ඔයාගේ ප්‍රොඩක්ට් එක ලංකාවේ ෆේල් වෙන්න පුළුවන්. හැබැයි වෙන මාකට් එකක ඔයාගේ ප්‍රොඩක්ට් එක thrive කරන්න පුළුවන්. ඒක ඔය දෙකට අමතරව මම පොඩි personal advice එකක් දෙන්නම්. ඕගොල්ලෝ ප්‍රොඩක්ට් එකක් නැත්නම් ස්ටාර්ට්අප් එකක් කරනවා නම් මේ key points එක තියාගන්න. එකක් තමයි ඔයාගේ ස්ටාර්ට්අප් එකේ trust එක තියෙන්න ඕනේ අනිත් එක lust එක තියෙන්න ඕනේ. මම විශ්වාස කරන දේ තමයි මේ දෙක නැත්නම් business එක thrive කරන්නේ නැහැ. business එකේ main key points එක තමයි trust and the lust. අපිට විශ්වාසයක් නැත්නම් අපි කිසිම කම්පැනියකින් බඩුවක් ගන්න නැහැ. අපිට ඒක ගැන ආසාවක් නැත්නම් ඒත් අපි ගන්න. ඒතර ඔය කියන කී ටික තියාගත්තා නම් මම ඉතින් ලංකාවේ ලස්සන ස්ටාර්ට්අප් එකක් ඕනෙම ළමයින්ට ඩෙවලොප් කරනවා විශේෂ ස්කූල් ස්ටුඩන්ට්ස්. ස්කූල් ස්ටුඩන්ට්ස්ලා කියලා පැත්තට ලයින් ඕන කියලා කිසිම දෙයක් නැහැ. A levels කියන්නේ ඇත්තටම පොඩි හර්ඩල් එකක් තමයි තියෙන හැබැයි ලොකු ලීප් එකක් තිබ්බට ඒ හර්ඩල් එකත් එක්ක ඔයගොල්ලෝ මැනේජ් කරගන්න ඕනේ යුනිවර්සිටි යන්නේදී ඔයාගේ මේ අයිඩියාස් ටික ලස්සනට බන්ඩල් කරලා පැකේජ් එකක් හදාගෙන යන්න නම් යුනිවර්සිටිස් වලින් ඊට පස්සේ ඔයාට ග්‍රැබ් කරගන්න ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා. හැබැයි යුනිවර්සිටි වලට ඔයගොල්ලෝ අර ලස්සනට අපි කියන්නේ ෆෝමලයිස් වෙච්ච නැති නිකන් මෙසි මයින්ඩ් එකකින් ගියොත් ඔයාගේ යුනිවර්සිටි ජර්නි එකත් මෙසි වෙන්න පුළුවන්. එතකොට මම දකින්නේ හැමතිස්සෙම කවුරුත් පරක්කු නෑ පටන් ගන්න. earlyත් නෑ. පුළුවන් තරම් ඉක්මනට ඔයාට අයිඩියා එකක් තියෙනවා නම් ඒක ලස්සනට ෆෝමලයිස් කරගෙන අපි කියන ස්ට්‍රැටජිස් වලට ගිහිල්ලා ලංකාවේ තියෙන හැම ඔපචුනිටි එකක්ම සර්ච් කරලා හැම ඔපචුනිටි එකක්ම හරියන්නේ නැතුව ඇති. ඒ හැම එකක්ම හැබැයි හොයලා බලන්න. කවද ඔයා දොරවල් 1000කට තට්ටු කළොත් එකක් හරි හැරෙයි. ඒ කියන එක ඔළුවේ තියාගෙන ලස්සන ජර්නි එකක් යන ලස්සන තත්ත්වයක් ලංකාවේ. හරිම වැදගත් ඒ වගේම ගොඩාක් ඉස්සරහට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන උපදෙසක්. ජීවිතයට පාඩමක් වගේ දෙයක් තමයි අපිට හරිද අපිත් එක්ක බෙදා හදාගත්තේ. ඉතින් හරිද ගොඩාක් ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට අපේ මේ වැඩසටහනට. ඉතින් අපි තවත් මේ වගේ බොහොම හරවත් කතා බහකට යමු වෙන්න බලාපොරොත්තු වෙනවා තවත් වැඩසටහනකින්. එතෙක් ඔබ හැමදිනාටම සුබ දවසක්.